මගේ වගකීම වෙන්නේ දරුවෙක් හොඳ රිසල්ට් එකක් කරා අරන් යන එක. ඒකට අවශ්‍ය කරන මඟ පෙන්වීමයි කැපවීමයි ඒ වැඩපිළිවෙල අපි ගාව තියෙනවා. පුංචි දැනුවත් කිරීමක් කරන්න මේ වීඩියෝ කරන්නේ. මේ පණිවිඩය අපේ 20යි 28 උසස් පෙළට අලුතෙන් එකතු වුණ බැච් එකට. මේ වෙද්දි ඔබ සමහර වෙලාවට තීරණය කළා තියෙනවා ඔබේ විෂය ධාරාව බොහෝ විට. හරි සමහර වෙලාවට තවත් දරු පිරිසක් ඉන්නවා රිසල්ට් ආවට පස්සේ රිසල්ට් එක්ක Taman තීරණය කරන මොන විෂය ධාරාවද කරන්න කියලා. ඒතර මම මේ පණිවිඩය දෙන්නේ හරි ඔබේ බලාපොරොත්තුවක් තියෙනවා නම් ගණිතය, එහෙම නැත්නම් විද්‍යාව, එහෙම නැත්නම් කෘෂි විද්‍යාව. හරි මෙන්න මේ අපේ උසස් පෙළ කරන්න 2028 දී හරි 2028 අවුරුද්දේදී අපේ දෙවෙනි කණ්ඩායම ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න. මොකද ඒක පළවෙනි කණ්ඩායමේ මේ වෙද්දි අපේ පාඩම් පළවෙනි පාඩම සහ තුන්වෙනි පාඩම කියන පාඩම් දෙකේම අවසානයේ හරියට ඇවිල්ලා තියෙන්නේ. ඒතර හරි ඒතර ඒකට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දරුවන්ට සහ ඒකෙදී අර මගදී සම්බන්ධ වෙච්ච දරුවන් පන්තිය සම්බන්ධ දැනුවත් වෙලා හරි එයාලට මේ මුල් පාඩම් ටික කරගන්න සහ අලුතෙන් මෙන දරුවෙක්ටත් අපේ පන්තියට සම්බන්ධ වෙන අවස්ථාවක් තියෙනවා. අපේ දෙවෙනි කණ්ඩායම පටන් ගන්නවා රිසල්ට් තාම ඇවිල්ලා නැහැ. මම මේ වීඩියෝ කරන වෙලාවට කොහොමද බොහෝ විට මේ සතිය ඇතුළත දෙනවා අපේ රිසල්ට් එක. හරි ඒ රිසල්ට් ආවන් පස්සේ හම්බෙන පළවෙනි සතිය සමුදා හවස 2:30ට පන්තිය පටන් ගන්නවා. తాවකාලික කාලසටහනක් ඊට පස්සේ අපේ ස්ථිර කාලසටහන බවට පත් වෙන්නේ හරි දෙවෙනි කණ්ඩායම සෙනසුරාදා උදේ 8:12. හරි කියන්නේ ස්ථිර වේලාව වශයෙන් යන්නේ. ඒතකොට දැන් ඔබට අපේ පන්තියට සම්බන්ධ උනන්දුවක් තියෙනවා නම් මෙන්න මේ කාරණා ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න. මොකද හේතුව දැනගෙන එන එක ගොඩක් වටිනවා. නිකන් බලන් යනවට වඩා. සාමාන්‍යයෙන් ඇත්තටම අපේ පන්ති වලට එන්නේ 90%ක්ම එක්කෝ තමන්ගේ අයියා හෝ අක්කා මගේ පන්ති ආපු නැත්නම් ඔබේ ප්‍රදේශයේ හරි ඔබගේ ප්‍රදේශ ගුරුවරයෙක් හරි දෙමව්පියෝ හරි අපි සම්බන්ධයෙන් දැනුවත් වීමත් එක තමයි නාරම්බල අපේ පන්තියට එන්න පටන් ගත්තේ. මොකද හේතුව මීට කලින් දැන් අවුරුදු 5කට කලින් නාරම්බල ගත්තොත් කෙමිස්ට්‍රි පන්තියක් යා හරි විද්‍යා විෂයක කිසිම පන්තියක ළමයි රඳෙන්න තරම් ප්‍රමාණයක් හිටියේ නෑ. හැබැයි 2007 වගේ කාලේ හිටියා. ඒ කාලේ හිටියා සර් කෙනෙක් කෙමිස්ට්‍රි වල. ඒ කාලේදී ළමයි රඳුනේ පස්සේ නැවත වතාවක් නාරම්බල නගරය තුල කෙමිස්ට්‍රි පන්තියක් වශයෙන් විශ්වාස දිනා ගන්න පුළුවන් වුණේ අපිට වෙන කිසිම හේතුවක් හද නැහැ. එකට එකම හේතුව උනේ අතනම රිසල්ට් එක. ඒ කියන්නේ මෙහෙමයි. හරි මේ හොඳට හොයලා බලන්න. දැන් අවුරුදු 2කට 3කට කලින් අපේ පන්තිය සාමාන්‍ය පොඩි පිරිසක් ඉඳි ළමයි 10ක් හෝ 15ක් හිටියේ පන්තිය ඇතුලේ. ඒ පන්තිය ඇතුලේ ළමයි දෙන්නෙක් මෙඩිසින් සහ ඉංජිනේරින් යනවා ෆස්ට් අයි. මෙඩිසින් යන්නේ දැන් රජරට සෙකන්ඩ් ඉයර් ඉන්නවා අමිල. හරි ඉංජිනේරින් යන්නේ අසංක. ඒතර අසංක ගැන තව පොඩ්ඩක් විශේෂත්වයක් තියෙනවා. මොකද හේතුව ඒ පුතා මහාවිද්‍යාලයෙන් ෆස්ට් අයි එකේ හොඳ රෑන්ක් එකක් දාලා මට රෑන්ක් එක මතනේ 87 වෙන්න ඕනේ. හරිනම් හරි එතකොට ඒ වගේ රෑන්ක් එකක් දාලා ඒ කියන්නේ ෆස්ට් අයි එකේ කැම්පස් ගිය ඒ ඉස්කෝලේ එකම ළමයා මං හිතන්නේ. ෆස්ට් අයි එකේ කැම්පස් ගිය ළමයි ඉන්නවගෙන ඉංජිනේරින් ගිය ළමයි ඉන්නව තරම් ඇති. හරි පළවෙනි පාරම විභාගෙට ගිහලා ගියපු ඒ පුතෙක්. ඒතර ඒකෙදී 100%ක් කෙමිස්ට්‍රි රිසල්ට් එක මගේ කියනව නෙමෙයි. අපි සැලකිලි වැඩ ප්‍රමාණයක් කරපු නිසා තමයි ඒ දරුවෝ අපේ කෙරේ විශ්වාසයෙන් හරි පන්තියට ආවේ. ඒතර ආවට පස්සේ පළවෙනි පාර මේ දෙන්නම හරි ඉංජිනේරින් ෆැකල්ටි එකටයි මෙඩිසින් ෆැකල්ටි එකට යනවා. ඒ විශ්වාසයත් එක්ක තමයි ඊළඟ අවුරුද්ද පටන් ගත්තේ. ඊළඟ අවුරුද්දේදී නරම් සෙන්ට්‍රල් එකේ ඉංජිනේරින් සහ මෙඩිසින් යන ළමයි 6 දෙනෙක්. ඒ අවුරුද්දේ ෆස්ට් අයි සෙකන්ඩ් අයි දෙකේම ඒ 6 දෙනාගෙන් 4 දෙනෙක්ම අපේ පන්තියේ කෙමිස්ට්‍රි වලට හිටපු ළමයි. ඒතර ඒ දරුවෝ මේ පූර්ණ කෙමිස්ට්‍රි විශ්වාසයෙන් අපේ පන්තියට ඇවිල්ලා අපේ එකම විතරක් වැඩ කරලා ඉස්කෝලේ දැනුම සහ අපේ දැනුම හෝම්වර්ක් කරගත්ත දරුවෝ නිසා. හරි ඒක මගේ විතරක් කියන්නේ ඉස්කෝලේ සහ අපේ. ඊළඟ අවුරුද්දේ ඒත් ඒ වගේමයි වයම රොයල් එකේ එකදුවක් දිස්ත්‍රික් 37 වෙනවා. ඊළඟට බොයිස් එකේ වනිද්‍ය විද්‍යාලයේ කවුද අපේ රවිදු 87 ඒ 87 හෝ 92 මට මතක නැහැ. මම ඉංජිනේරින් යනවා. ඒ විදිහට ඒ අවුරුද්දේ පළවෙනි පාර රිසල්ට් එහෙම වැඩ. ඊළඟ මේ පාර ආපු රිසල්ට් වල හරි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි නාරම්බලවට පාසල් වල උසස් පෙළ ගණිත විද්‍යාංශ ක්‍රියාත්මක වන පාසල් වල නාරම්බලවට ප්‍රදේශයේ හැම පාසලකම හොඳම කෙමිස්ට්‍රි රිසල්ට් එක තියෙන්නේ අපේ පන්තිය අපල ළමයි. අභියෝග කරනවා හොයලා පුළුවන් නම් කියන්නේ ඒක ඔප්පු කරන්න පුළුවන් උගලට. මේක ප්‍රසිද්ධියේ මේක යනවා එළියේ. හරි හොඳම රිසල්ට් එක අපේ පන්තිය අපල ළමයි කරන්. ඒක අංක 1. දෙක මම දන්න විදිහට තාම හරි මම හරි වෙන්න ඕනේ. මම කියන්නේ ගිරිවල කලාපය තුල ඒ තියෙන පාසල් අතර පළවෙනි පාර විභාග ලියපු ළමයිගේ කෙමිස්ට්‍රි වල ඒ තියෙන 2යි. පළවෙනි පාර ලියපු ළමයිගේ කෙමිස්ට්‍රි ඒ තියෙන 2යි. විශාල ප්‍රමාණයක් ලියනවා හැබැයි. ඒ දෙකම ගත්තේ අපේ පන්තියේ හිටියේ යෝගී පුතෙකුයි. නරඹ සෙන්ට්‍රල් එකේ එක්කෙනෙක් ජීනි දුව අනිත් එක නේ. ඊළඟට B සාමාර්ථ ගත්තත් හරි ඔය පළවෙනි පාර ලියපු ළමයිගෙන් ලබාගත් B සාමාර්ථ වලින් වැඩි ප්‍රමාණයක් අපිට අදන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේක තුල තියෙන්නේ මගේ දක්ෂතාවයම නෙමෙයි. අපි වැඩ කරන විදිය වෙනස් ඇත්තට. ඒ සාමාන්‍ය පන්තියක එක පාඩමක් උගන්වනවා, ඔල කුයින්ටෝල් යනවා, කතාවක් කියනවා, එහෙම කරලා වැඩේ ඉවර කරලා එවනවා. ඊට පස්සේ ඔහොම අවුරුද්දක් කර යනවා. හරි යනකම් හිමීට යන්නේ. මොකද හේතුව ළමයි හැලෙනවා. වේගෙන් ගියොත් මොකද හේතුව ළමයිට ස්පීඩ් එක ඔරොත් දෙන්නේ නැහැ සමහරලාට. ඒක හන්ද හිමීට උගන්වලා අවසාන අවුරුද්දෙම පුත් නැහැ රොකට් එක වායි කරන් යනවා. ඒතකොට ඒ වෙලාවෙද්දි ගොඩක් ප්‍රමාදයි. ගොඩක් වෙලාවට ළමයිට ඒතකොට තීරණය කරනවා මෙහෙම. එක්ක ගෙවලට ගෲප් ක්ලාස් එකක් කරන්න ගෙන්න ගන්න වෙනවා. නැත්නම් වීඩියෝස් බලන්න වෙනවා. ඔන්ලයින් ක්ලාස් ඔය ගොඩක් තියෙනවා. හැබැයි අපි මුල් අවස්ථාවේ වැඩ කරන්නේ. දැන් සාමාන්‍යයෙන් මේ අලුතෙන් පටන් ගත්ත පළවෙනි කණ්ඩායමේ පාඩම් දෙකක් වන්නනේ ඒකයි. පන්ති කාලේ පැය 4යි මුල් අවස්ථාවේ ඉඳන්ම විවේක කාලයට කලින් පාඩමයි
පස්සේ පාඩම. එහෙම කිරීම තුළ මේ පාර 20යි 26 ලියන ළමයි හොඳට හොයලා බලන්න. ඒ ළමයිට මේ වෙද්දී පේපර් එක ගැන සම්පූර්ණ අවබෝධයක් එන විදිහට විෂය නිර්දේශය ආවරණය වෙලා පේපර්ස් මේ වෙද්දී 20ක් සාකච්ඡා කරලා තියෙනවා. ඒ සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ෆුල් පේපර්ස් ලියලා ලකුණු දෙනවා. ඒ සියල්ල පිළිවෙලට කරන් ඉනවා. ඒ කියන්නේ ඒක මේ අහමු රිසල්ට් නෙමෙයි එතකොට. ළමයිගෙත් කැපකිරීමක් අපෙත් කැපකිරීමක්. ඒක ඔරොත් දෙන ස්වභාවයක් තියෙන පිරිසක් තමයි අපි ගාව රැඳෙන්නේ. ඔරොත් නොදෙන කට්ටිය ඉතින් සමහරට මගෙන් හෙල්ල යනවා. ඒක මට කරන්න දෙයක් නෑ. මගේ වගකීම වෙන්නේ දරුවෙක් හොඳ රිසල්ට් එකක් කරා අරන් යන එක. ඒකට අවශ්‍ය කරන මඟ පෙන්වීමයි කැපවීමයි ඒ වැඩ පිළිවෙල අපි ගාව තියෙනවා. ඒතකොට දැන් සාමාන්‍යයෙන් අපේ තියෙනවා මෙහෙම වැඩසටහනක්. දැන් මුල් අවස්ථාවේදී ඔබට පේපර්ස් කරන්න අරන් ගන්න ලොකු දැනුමක් නැහැ. හැබැයි ඔබ අනිවාර්යයෙන් විභාගය සූදානම් කරන්න ඕනේ. ඒතකොට ඒකෙදි අපි කරන එක දෙයක් තමයි අපේ මේ පාර දැන් ගිය අවුරුද්දෙත් මේ වැඩේ කරා, කලින් අවුරුද්දෙත් කරා. මේ පාර ආපු මේ රිසල්ට් ආපු ළමයි කෙමිස්ට්‍රි වල ඒ තියෙන ළමයි, ඉංජිනේරිං මෙඩිසින් යන ළමයි. හරි මිශ්‍ර අභ්‍යාස ක්ලාස් එකක් තියෙනවා සම්පූර්ණ නොමිලේ ක්‍රියාත්මක කරලා ඔබට පේපර් එකක් දෙනවා. හරි ඔයාලට තියෙන්නේ මේ පේපර් එකේ තියෙන ගණන් ටික හදනවා. අර අයියලා අක්කලත් එක්ක ඔයාලා ඒක සාකච්ඡා කරනවා. මුල් කාලෙදී මගේ අධීක්ෂණය යටතේ මාස 5ක් විතර ගියාට පස්සේ පටන් ගන්නවා රීෆ්‍රෙෂ් පේපර් එක. එතනින් එහාට සම්පූර්ණ පේපර් ක්ලාස් එක කරන්න මම. හරි ඒ රීෆ්‍රෙෂ් පේපර් එක සම්පූර්ණ 12 වසර අවුරුද්ද පුරාට ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව ඔය හොයලා බලන්න ඒ ළමයිට අමතර අර සම්පූර්ණ පේපර්ස් ලබා දීලා ඒවා බලලා ලකුණු දෙන මේ ප්‍රෝග්‍රෑම් ටික එහෙම යනවා. 13 වසරේ තමයි පටන් ගන්න සම්පූර්ණ ෆුල් පේපර් ක්ලාස් එක QFT එක. ඒ QFT පේපර් එකේදී ස්ටෑන්ඩඩ් පේපර් එකක් නියම ප්‍රමිතියෙන් ඔබට ලබා දීලා ඒ ටික කියලා සාකච්ඡා කරලා ඩිස්කෂන් එක තියලා ඒක ලබා දෙනවා. ඒ කිසි හැම දෙයක්ම කියන්නේ අපේ තියරි පාඨමාලාව තුළ සිදු කරන සියලුම දේවල් ආය අමතර පන්ති නෙමෙයි. කියන්නේ වෙනම ගාස්තු ආය කිරීමක් එහෙම කතා මොකුත් නැහැ. හරි ඔබේ ක්ලාස් බේස් එක සාමාන්‍ය ගාන අපි ලබා ගන්න ගාන තමයි ඒ සියල්ල අන්තර්ගත වෙන්නේ. එතකොට එතන ඒ යන වැඩ පිළිවෙල ඔරොත් දෙන පිරිසක් තමයි අපි හොයාගෙන ඉන්නේ. ඔබට හොඳම කෙමිස්ට්‍රි ක්ලාස් එක කියනෝ නෙමෙයි. හරි හොඳම ගුරුවරයා මම කියනවා නෙමෙයි. අපි සැලකියුතු වැඩි ප්‍රමාණයක් කරනවා. ඒ වැඩ ප්‍රමාණයට ගැළපෙනවා කියලා හිතන විශ්වාස කරන පිරිසක් අපි ගාව රැඳෙනවා. ඒ රැඳෙන ප්‍රමාණය උපරිම රිසල්ට් එක අපි අරන් පෙන්නලා තියෙනවා. ඔයාලා කැමති නම් මේ වැඩේ කරන්න හරියටම අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් දෙවෙනි කණ්ඩායමට නැත්නම් පළවෙනි කණ්ඩායමට එකතු වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන අර දැනට පාඩම් දෙකක් දීපු නිසා සැලකියුතු ප්‍රමාණයක් අසංගලා තියෙනවා. ඒතර එහෙමනම් ඔයාලට කරන්න වෙන්නේ සෙකන්ඩ් ගෲප් එකට එන ගමන් ෆස්ට් ගෲප් එකෙත් සම්බන්ධලා එක දිගට එන්න ඕනේ. ඒ කියන්නේ ටාගට් එක වෙන්න ඕනේ. පුළුවන් තරම් ඉක්මනට මේ වැඩේ ඉවර කරගන්න ඕනේ. අන්තිම මොහොත වෙනකන් යන්න නැති. මොකද හේතුව සාමාන්‍යයෙන් අවුරුද්දකට කෙමිස්ට්‍රි ලියනවා ගිය අවුරුද්ද ගත්තොත් එහෙම 89000ක් විතර. 89000ක් කෙමිස්ට්‍රි ලියද්දී ওই 89000ෙම ඉන්නේ ඇත්තටම අර අකුරු ලියා ගන්න බැරි, හරි වචන කියව ගන්න බැරි ඒ જાතියේ ළමයි නෙමෙයි. යම් විභවයක් තියෙන, යම් වැඩ කිරීමේ හැකියාවක්, දක්ෂතාවයක් තියෙන පිරිසක් තමයි සයන්ස් පැත්තට එන්නේ. ඒතර ඔය 89000යි සැලකිලි ප්‍රමාණයක් වෙන්නේ මේ පිටු ළමයි. හොඳට හොයලා බලන්න මම රිසල්ට් දාලා දෙනවා. මේ කියන්නේ මේ මමත් අර පොතේ ගහලා දාලා තිබ්බා මගේ අර පළවෙනි දවස් බෙදපු හිතේ. හරි ඒ කියන්නේ විභාග දෙපාර්තමේන්තුව දාන රිපෝට් වල දිනවා ඒ අවුරුද්දේ ඒ සාමාර්ථ 7000 ගණනයි තියෙන්නේ. හරි 89000ක් ලියදී 7000 ගණනක ඒ සාමාර්ථ වෙනවා කියලා කියන්නේ ඒක ඉතාම අවම ප්‍රමාණයක් 100ට 5ක වගේ. ඒ කියන්නේ 100ක් ගත්තොත් 5 දෙනෙක් වගේ තමයි හරි වැඩ පිළිවෙල තෝරගන්න තියෙන්නේ. බහුතරයක් තෝරගන්න එතකොට හරි වැඩ පිළිවෙල නෙමෙයි. බහුතරයක් තෝරගන්න පිළිවෙල තුල යම් අඩුපාඩු තියෙනවා. ඒ කියන්නේ අංක 1 විෂයන් 3ට හොඳ පන්තුරක් හොයාගෙන වැඩේ පටන් ගන්න. මොකද හේතුව ඔය A level වලින් පස්සේ එතනින් එහාට යන අවුරුදු 50 වැඩ ජීවත් වෙන කාලේ පුරාවටම ඔබේ නම කියවෙන්නේ මේ A level කරන දේත් එක්ක. ඔබ වෛද්‍යවරයෙක් කියලා නම ඉස්සරහට එනවා නම් එන්නේ මේ වැඩේ ඉවර කරන විදිහත් එක්ක. ඉංජිනේර කෙනෙක් කියලා කියවනවා නම් කියවෙන්නේ මේ වැඩේ ඉවර කරන විදිහත් එක්ක. හරි මේකේ තියෙන එකම දේ ඒක නෙමෙයි ගොඩක් දේවල් තියෙනවා. හරි එතකොට අනිත් විෂය මම කියන්නේ කොයි වැඩක් නැහැ කියන එක හැම විෂයකම යම් දක්ෂතාවක් තියෙන පිරිසක් ඉන්නේ. හරි ඔබ හොඳට බුද්ධිමත් ඔබේ හැකියාව දක්ෂතාවය සියල්ල ගැන හොඳට හොයලා බලලා හිතලා බුද්ධිමත්ව තීරණයක් ගන්න. මම නාරම්බලේ සකුල් එකේ අපේ දෙවෙනි කණ්ඩායමත් පටන් ගන්නවා. පළවෙනි කණ්ඩායම දැනට ක්‍රියාත්මක වෙනවා බදාදා 2:30ට 6:30 දක්වා. ඒකේ මිශ්‍ර අභ්‍යාස ක්ලාස් එක තමයි දැනට යන්නේ සිකුරාදා හවස 2:30 6:30. හරි ඊළඟ දැන් අලුත් කණ්ඩායම දෙවන කණ්ඩායම වශයෙන් පටන් ගන්න ළමයිට මුල් අවස්ථාවේ තාම අර 20යි 26 බැච් එක අපේ අයින් උන්නේ නැහැ. මොකද මේ පරිලෝන කියන බැච් එක. එයාලා ඉන්නකන් තමයි අර తాවකාලිකව සඳුදා 2:30 ඒ වෙලාව යන්නේ. ඊළඟ කෙමිස්ට්‍රි වල සාමාන්‍යයෙන් අපේ කුරුණෑගල පිළිපිට මේ හැම නගරේම ප්‍රධාන වෙලාව එන්නේ සෙනසුරාදා 2 මේ උදේ 8:12. ඒ ටයිම් එක තමයි අපේ ක්ලාස් එක යන්නේ. ඒතර බය නැතුව එන්න පුළුවන්. මොකද විශ්වාසයෙන් ප්‍රතිඵල හදපුවා සහ ඒව ගැන කතා කරන්න පුළුවන් විවෘතව. හරි ඒක හන්දා හැමෝටම ආරාධනා කරනවා. ඔබ ඇවිල්ලා බලන්න වැඩේට ඔබට අපේ වැඩ පිළිවෙල ඔබට සුදුසුයි කියලා හිතනවා නම් අපිත් එක්ක වැඩ කරන්න. අවශ්‍ය සියලු දේවල් ඒ අවශ්‍ය වෙලාවට නියම විදිහටම අපේ මේ වැඩ පිළිවෙල තුල අන්තර්ගත වෙනවා. එහෙමනම් බොහොම ස්තුතියි ආයිබෝවන්.